මම වෙද මහත්තයා වඳුරගත්තේ මගේ මාමා වැටුණානේ. වැටිලා ඒ ගල්වාන හන්දියේ ඒ වෙද මහත්තයා ඉන්න තැනට තමයි මාමව එක්කන් ආවේ. ඊට පස්සේ ඒ පත්තුවක් වැඳලා දෙවනි පත්තුවත් බැන්දා. වෙද මහත්තයා කිව්වා තුන්වෙනි පත්තුවට එන්න කියලා. මගේ මාමා කියනවා මට නම් එපා තුන්වෙනි පත්තුව දෙවෙනි පත්තුවේම හොඳයිලු. මොන විදියටත් මාමව එක්කන් එන්න බැන්නා දෙවෙනි පත්තුවේම ඒක කකුල හරියට තියලා යන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ මට වෙච්ච එක තමයි මේ කකුලේ වම් කකුලේ මුල ඉඳලා දිගටම කැක්කුම තදට ගැට ගැට වගේ තහු වුණා මට. ඊට පස්සේ මං කෙලින්ම කිව්වේ මේ මම ප්‍රතිකාරයක් ගත්තා ගිහිල්ලා මේ වෛද්‍යවරුගෙන්. නමුත් ඒ බෙහෙතට පොඩ්ඩක්වත් මට ඇත්තටම අඩු වුණේ නෑ. මට ඒ තරම් පුදුම අමාරුවක් තිබුණේ. පස්සේ මට මතක් වුණා මාමට කරපු එදකම. මං කිව්වා එතනට මාව ගෙනියන්න කියලා. කොහමරි මම පුදුම අමාරුවකින් ඇවිල්ලා මෙතන ඉඳගත්තේ. වෙද මහත්තයා ඒ පත්තුව දාලා තෙල් ගාලා ඒ කරපු සාත්වෙන් මම යනකොටම මට ලොකු සුවයක් දැනුණා. මං හිතුවා මට මෙතනින්ම මේක සුව වෙනවා කියලා. දැන් මේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අද මං හිතන්නේ පස්වෙනි පත්තුව 90%ක් මට හොඳයි. ඇත්තටම කියනවා නම්. මොකද මං පින් දෙනවා. මං දැනුත් කිව්වේ මට කකුල ඒ නෝනා ඒක දානකොටම මං කිව්වේ මට ලොකු සහනයක් මං පුදුම විදිහට පින් දෙනවා. තෙරුවන් නමදලා ඇත්තටම ඒ පින අනුමෝදන් කරනවා මම. කකුලේ වේදනාවක් ආවනේ කකුලේ මුල ඉඳලා. ඉතින් මට ඉන්න බැරි වේදනාවක් ඒ පාර මම වෛද්‍ය ප්‍රතිකාරයට ගියා. දොස්තර මහත්තයා බෙහෙත් ගත්තා. අඩුවක් උනේම නැහැ. ඒ මහත්තයා පළවෙනි දවසේ මේ වැන්දපත්තුවෙන් ඇත්තටම මාන සහනයක් ලැබුවා. දැන් පත්තු 4ක් විතර දැම්මනේ මට. පුදුම සහනයක් තියෙන්නේ මට. ඇත්ත වශයෙන්ම කියනවා නම්. පුදුම සනීපයක් තියෙන්නේ. ඒ කකුල තියලා යන්නත් පුළුවන් විදිහේ වාතාවරණයක් මට ඇවිල්ලා තියෙනවා ඇත්තටම. කියන්නේ මගේ ඇඟිලි පවා දැනුන්නේ මේ දැන් මේ ඇඟිලි පවා මට හොඳට දැනෙනවා.